මට එවිද ගණ්ඩත් බැරි තත්ත්ක තිබුණේ දනිස්ස නමන්ඩ බෑ පොරගග ඇද ගිය. නමුත් මම මෙම ආයතෙන්ට ඇවිල්ලා මැඩම්ගේ ප්‍රතිකාර කරන්ඩ ගත්තා. ඔයෙන් මසාජ්‍යක දුන්නා, කටු ගහන එක කළා. සෑහෙන්ද මේ දක්වා කකුලේ ගොඩාක් දුරට සුවයක් මං අත්දකිනවා. නම කේඩි ඔලිවියා කුමුදුලු. මම පදිංචිලා ඉන්නේ ජායල කලේ. මගේ කකුල කැඩුනේ ඊට අවුරුදු 3කට පෙර. එදා මම රෝද පුටුවේ. ඉතින්ම කියනවා නම් මේ මැඩම්ගේ තියෙන කරුණාව, දයාව, ආදරය නිසා මට ඉක්මනින්ම ඇවිදීමට මගේ කකුල සුවපත් කරලා දුන්නා. ඉතින් ඒ අතින් මම ඇත්තෙන්ම හදවතින්ම ගෞරව කරනවා, ආචාර කරන ඒ මැඩම්ට කරපු ඒ සද්ගුණයට මගේ අද ආගම ධර්මය අනුව දෙයයන් ආශ්‍රයෙන් මම ප්‍රශංසා කරනවා. ඒ මැඩම්ගේ කරුණාව, දයාව නිසා අද මම හොඳට ඇවිදිනවා. කකුල කිසිම අපහසුතාවයක් නැහැ, වේදනාවක් නැහැ. හොඳට ඒ කටයුත්ත කරගෙන යනවා. මගේ හැම සෑම රෝගයකටම විශිෂ්ට විදියට මැඩම්ගේ මේ නිලධාරී මඩුල්ලගේ වෙදකම හොඳට කරනවා. තෙල් ගෑම හැම අතින්ම අති විශිෂ්ටයි. මම කියන්නේ හැම එක්කෙනාටම මේ ආයතනට ඇවිල්ලා බේත් කරගන්න කියලා. අවුරුදු 20ක් වෙනවා මම මෙතෙන්ට එන්නේ. මම වෙන කොහක්වත් යන්නේ නැහැ. මම මෙතෙන්ට එන්නේ. ඒ වගේම තව කිය යුත්තක් තියෙන මගේ කකුල කැඩුනා. ඇත්තෙන්ම කියනවා මම අදහන ධර්ම මං කතෝලික. මම දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ඉල්ලලා එනවා මැඩම්ට නිරෝගී සුවය දීලා ඉදිරියටත් මේ ආයතනය වැඩි දියුණු වෙන්න කියලා ආශිර්වාද කරනවා මම කියන්නේ හැම එක්කෙනාටම මෙම ආයතනයෙන් ඇවිල්ලා වෙදකම කරගන්න කියලා. ඔයිල් ට්‍රීට්මන්ට් ඔක්කොම මැඩම්ගෙන් කරගන්න කියලා මම අදවතින් ආරාධනා කරනවා. ඒ වගේ මම අන්තිමට මැඩම්ට ආචාර කරනවා තිස්සනවා මේ කරන ප්‍රතිකාරවලට.